රටක නිරෝගී පරපුරක් බිහි කිරීමට අත්‍යවශ්‍ය සාධකය වන්නේ පෝෂණ ගුණයෙන් පිරුණු ආහාර පාන ඉතා පහසුවෙන් ඔවුනට ගන්න පුළුවන් විදියට සුලභ කරන එක. ඒ සඳහා කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් විශාල කාර්යයක් කරන්න පුළුවන්. කිරි කර්මාන්තයේදී කාන්තාවන්ගේ දායකත්වය ඉහළ අගයක් ගන්නවා. යනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ රටේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ගොවිබිම් වලට මූල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර සහ පුහුණු උපදේශන වැඩසටහන් වලට අමතරව යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද ආධාර ලබා දෙනවා. යනුව චෙලෝ ඩේරි ආයතනය හා සැප් ව්‍යාපෘතිය එකතු වෙලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහාය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගල්වඩුවාගම කිරි ගොවීන් වෙනුවෙන් මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකෙරුවා. අපිට ලොකු අපහසුතාවයක් තිබ්බා. ගොඩක් දුරට කිරි අරන් යන්න තිබ්බා. දැන් ඇත්තටම කිරි මධ්‍යස්ථානය අපේ ගමට අපේ ළඟටම ගෙනල්ලා දීලා තියෙන නිසා මේ අපිට සියලුම වැඩ කරගන්න තිබ්බා. ඉස්සර නම් ඇත්තට මහත්ය නැත්තම් කිරියක අරගෙන යාමට අපහසුතාවයක් තියෙනවා. කිරියක නරක් වෙන්න ගන්නවා. දැන් ඇත්තට මේ සියලු දේන් අපි නිදහස් වෙලා තියෙනවා. මේට ඉස්සෙල්ලා කිරි කිරුවේ ගහක එල්ලගෙන අගු පෙලක තරාදියක් තියාගෙන ඒ වගේ දැන් ඊටා පිළිවෙලින් කරගෙන යනවා. ඊටාම පිරිසුදු කිරි එකක් රටට අවශ්‍යතාවයට දී ගන්න පුළුවන් වුණා. මේ සැප්පියා පුතිය හරහා මෙවැනි ගොඩනැගිල්ලක් ලැබිච්ච නිසා. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ හින්දා ඔවුන්ගේ කිරිවල ගුණාත්මක භාවය වැඩි වෙලා ඒ විතරක් නෙමේ ගෙවිලියෝ පවා අපහසුවක් නැතුව දොවාගත්තු කිරි ඉක්මනින් මෙතෙන්ට ගේනවා. දැන් ඉතින් පැය ගණන් රස්තිය අඩු වෙන්නේ නැතුව ශීතකරන මධ්‍යස්ථානයට කිරි ටික යවා ගන්න පුළුවන්. අපිට ගොවි මහත්තුරුන්ගේ ශේෂ්ත්‍රය තුළ කිරි එකතු කර ගැනීමේදී පිරිසිදු හොඳ කිරි ටිකක් ලබා ගැනීම සඳහා අපිට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල අවශ්‍යතාවයක් තිබුණා. ඒ යෝජනාවලියක් හැටියට අපි සැප් ව්‍යාපෘතියට මෙම යෝජනා ඉදිරිපත් කරාට පස්සේ ඒ අය විසින් ඒ ආයතනය විසින් අපිට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ගල්නෑව කිරි ශීතකරණ මධ්‍යස්ථානයට දෙකක් ලබා දීලා තියෙනවා. මේකෙදී අපි ගොවි මහත්තුරුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර කාර්යක්ෂමව ඉක්මනින් කිරි ටික ලබාගෙන හොඳ පිරිසිදු කිරි ටිකක් කිරි ශීතකරණ මධ්‍යස්ථානයට මේ හරහා අපි ලබා ගැනීමට වැඩ කටයුතු කරනවා. ඒ තුලින් රටට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෝෂණයෙන් ඉහළ ආහාරයක් ලබා දීමට මේ වෙනකොට අපි වැඩ කටයුතු කරලා තියෙනවා. සැප් ව්‍යාපෘතිය යටතේ කිරි ගොවීන්ට ගවගාල් ගව ආහාර කැපීමේ චොපර් යන්ත්‍ර විතරක් නෙමෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පමණක් රුපියල් මිලියන 4.8ක් වියදම් කරලා මේ වගේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 9ක් හදලා තියෙනවා. ඒකෙන් ගොවීන් 195 දෙනෙකුට ප්‍රතිලාභ අත් වී තිබෙනවා. චෙලෝ කිරි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන අපි ප්‍රදානය කරලා තියෙනවා. ඒ තුලින් ගොවියාට ඉතාමත් පහසුවෙන් ඉක්මනින් තමන්ගේ නැවුම් කිරි මේ මධ්‍යස්ථානයට රැගෙන විත් බාර දීලා ඒට වටිනා මිලක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒකෙන් කිරි ගොවියාගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වගේම ආර්ථික පැත්තෙන් හොඳ දියුණුවක් ඇති වෙලා තියෙනවා. මේ මධ්‍යස්ථාන හොඳ තත්ත්වයෙන් දැන් ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් දේශීය කිරි ගොවීන් නගා සිටුවීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වලා දෙන එක විතරක්ම නෙමෙයි. තම නිෂ්පාදන වෙළඳපළ වෙත ගෙනියන්න තියෙන බාධකත් ඉවත් කරනවා.